මේක ශාපයක්, මේක දේව ශාපයක්, මේක සබහාදහමේ ශාපයක්. සීප්පුකුළු ජනතාවටම ඇති වුණු ශාපයක්. සීප්පුකුළු ජනතාව හැඳිපතුරු ගෑවිලා යන්න කියපු ශාපයක්. සීප්පුකුළු ජනතාව සම්පූර්ණම සබහාදහමෙන් ව්‍යසනයක් ඇති වෙලා සුන්නත් දූවිලි වෙලා ගියත් කවුරුවත් බලන්න එපා කියපු ශාපයක් මේක. ඒ නිසා මේ වීඩියෝ එක බැලුවේ තුමයි ඔය සියලු දෙනාම කිසිම දෙයක් නොතේරුණු ඇත්ත ඇති සැටියෙන් නොතේරුණු ඇත්ත මොකක්ද කියලා අවබෝධ නොවුණු සතාට ආදරය කරපු අහිංසක සතුන්ට ආදරේ කරුණාව වැඩිකමට මේ සමස්ත සීප්පුකුළුම ජනතාවට සාපයක් කරපු වගේම මේ වීඩියෝ එක අසරණ සතාගේ ජීවිතය ගැන කම්පා වුණු ලංකාව විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසී සත්ත්වයින්ම කම්පා වුණා. ඒ කම්පා වුණු සියලුම ලෝකවාසී සත්ත්වයින් මේ වීඩියෝ එක නැරඹිය යුතුමයි, අනිවාර්යෙන් නැරඹිය යුතුමයි කියලා මම කියනවා. වීඩියෝ එක බලන්න පොඩ්ඩක් දීර්ඝ වේවි, ගණන් ගන්නට එපා. වීඩියෝ එක අනිවාර්යෙන් නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක අපි निराකරණය කළ යුතුමයි. මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගත යුතුමයි. මේ මොකද්ද උනේ කියන එක අපි දැනගත යුතුමයි. මේක ඇත්ත අවබෝධ කරගත යුතුමයි. මේකේ මුල මොකද්ද කියලා දැනගත යුතුමයි. මේකේ ආරම්භය මොකද්ද කියලා දැනගත යුතුමයි. මේකේ අවසානයත් අපි දැනගත යුතුමයි. ඒ වගේම මේ විදිහට මේ වෙනස්කම්, මේ විදිහට විනාශයක් වෙන්න හේතුව මොකද්ද කියලා අපි දැනගත යුතුමයි. ඒ විනාශය අපි නැවත වෙන්න අපි ජීවිත හදාගත යුතුමයි කියන කියවීමනත් මෙතන කියවිලා තියෙනවා. ඒ නිසා මම කියනවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ සියලු දෙනාම බලන්න කියලා මම ආරාධනා කරනවා. අපි අසරණ නැහැ සමාජ සත්කාර සේවාවට ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා ඔබ සියලු දෙනාම. කියන්න ගොඩක් කනගාටුයි. අනුරාධපුර සීප්පුකුළුම කියන ගමේ සද්දවන්ත අලියෙකු අමානුෂික ලෙස ඝාතනය කරපු සිද්ධිය සම්බන්ධයෙන් මුළු ලෝකයක් කම්පාවට පත් වුණු අවස්ථාවක් මේක. මේ සිදුවීම කොයිතරම් දරුණුද කියනවනම් මගේ ආදරණීය හිතවතුනි, මුළු ලෝකයක් ශාප කරනවා මේ සීප්පුකුළුම සමස්ත සියලුම වැසියන්ට. අලියට ගිනි තැබූ අනුරාධපුර සීප්පුකුළුම ගමට ස්වභාවික විපතක් පැමිණ මුළු ගමම විනාශ වේවා. ඕක තමයි මිනිසුන්ගේ ආශිර්වාදය. තව අවස්ථාවක් තියෙනවා ඔය ගමට නායකින් හරි වැසි වැහැලා හරි විනාශ තත්ත්වයට පත් වුණු අවස්ථාවක් කවදා හරි මතුවොත් කිසිම කෙනෙක් ඒ ගමේ කිසිම කෙනෙකුට උදව් කරන්න යන්න එපා කියලා තවත් ඉල්ලීමක් තියෙනවා. ඒ වගේ විශාල පිරිසක් මේ සීප්පුකුළුම කියන ගමට ශාප කරලා තියෙනවා. මගේ ආදරණීය හිතවතුනි, පොඩ්ඩක් හිතන්න. මගේ මේ පුංචි ලංකාවේ එදා ඕගොල්ලන්ට මතක ඇති දමිළ මිනිසුන් එක්කෙනෙක් දෙන්නෙක් හරි අතින් වෙච්ච සිදුව පොඩි වැරැද්දකට සමස්ත දමිළ ජනතාවම ගෙම පලිගත් අවස්ථාවක් ඇති වුණා අපේ සිංහල ජනතාව. ඒ වගේම සිංහල ජනතාව අතින් සිදු වුණු යම් පොඩි සුළු වැරදීම් නිසා දමිළ ජනතාව සමස්ත සිංහල ජනතාවගෙන්ම කුඩා දරුවන්ගෙන් පවා පලිගත්තා. අපේ මුස්ලිම් වැසියෙක් අතින් කිසියම් සුළු වැරද්දක් වුණොත් සමස්ත මුස්ලිම් ජනතාවගෙන්ම පලිගන්නවා අපේ සිංහල ජනතාව. ඔය විදිහට තමයි ස්වභාවය සැකසීලා තියෙන්නේ. ඒ වගේ සිදුවීමක් නේද මගේ ආදරණීය හිතවතුනි මේ සිද්ධ වෙලා තියෙන්නේ. තව යමක් කියන්න. අප තිලෝගුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉන්නකොට අල්ලපුවැටිය තමා චුන්දසූකර කියන දඩයක්කාරයා හිටියේ. ඒ දඩයක්කාරයා හැමදාම සතුන් ඝාතනය කරනවා. ඔය අලියා වගේ ජීවිත 100,000 ගණන් ඝාතනය කරනවා, මස් කරලා විකුණනවා. ඉතින් එහෙව් ස්ථානයක තමා බුදු පියාණන් වහන්සේ වැඩවසුනේ. ඒ ළඟ හිටියේ. කිසිම කෙනෙක් බුදු පියාණන් වහන්සේට අගෞරව කරාද, නිග්‍රහ කරාද, බුදු පියාණන් වහන්සේ හිලා දැක්වුවද නෑ නේද? බුදු පියාණන් වහන්සේට පාද නමස්කාර කළ සියලු දෙනාම වැන්දා නේද මගේ ආදරණීය හිතවතුනි? එක් අයෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කරපු වරදකට සමස්ත සීප්පුකුළුම ජනතාව වග කියන්න ඕනද මගේ ආදරණීය හිතවතුනි? ඒ පාපයට සමස්ත සීප්පුකුළුම ජනතාවම වග කියන්නට ඕනද මගේ ආදරණීය හිතවතුනි? එහෙම කියන්නේ බය නැතුව කියන්නේ මමත් සීප්පුකුළුම ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන්, ඒ වගේම අපි අසරණ නෑ නමින් YouTube channel එකක් කරන මේ මා හට
සීප්පුකුළම ජනතාවගෙන් විශාල සේවයක් මට සිද්ධ වෙනවා ඒ නිසායි. ඒත් එක්කම ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැති දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. නිර්භීතව කියන්නේ ඒකයි මගේ ආදරණීය හිතවතුනි. ඔය අලියව බේරන්න දැනට මාස 5කට විතර උඩදී ඉඳලා මේ සීප්පුකුළම ජනතාව පුදුම විදියට වෙහෙසුණා. මගේ ආදරණීය හිතවතුනි ඔයගොල්ලෝ මේ වීඩියෝ බලලා නැහැ. ඒකයි මේකට හේතුව. විශාල පිරිසක් මේ වීඩියෝ එක බලලා නැහැ. ඒකයි මේකට හේතුව. ප්‍රධානම හේතුව ඒකයි. අපි දාන වීඩියෝ ගොඩක් දෙනෙක් බලන්නේ නැහැ. මමයි බලෙන් වීඩියෝ ෂෙයා කරන්නේ. ඒ හේතුව තමයි තව කෙනෙකුට උපකාර කරපල්ලා මේ වීඩියෝ සමස්තයක් විදියට පිරිසට යවලා ඒ අයගෙන් උදව් ගන්නට ඕනේ. මේ අසරණ කෙනාට පිට වෙන්නට ඕනේ. මේ අසරණ සතාට පිට වෙන්න ඕනේ කියලා මම විශාල පිරිස් අතින් මගේ අම්මට පවා බැනුම් අහගෙන උදාහරණයක් වශයෙන් කිව්වා. මට පිස්සා කිව්වා. තිරසනා කිව්වා. මෝඩයා කිව්වා. ගොනා කිව්වා. බොඩ එක එක දේවල් කරන්න යන්න එපා කිව්වා. තියෙන දේ කරන්න හිටපන් කිව්වා. ඒ වගේ චෝදනා විශාල සංඛ්‍යාවක් මට ආවා. නමුත් මං අතහැරියේ නෑ මගේ ආදරණීය හිතවතුනි. මොකද මගෙන් විය යුතුකම මේකයි. මට මේ විශ්වය තුලින් බාර දීලා තියෙන මේ රාජකාරිය මේකයි. ඒ නිසායි මම මේ රාජකාරිය කාගෙන් ඇනුම් බැනුම් ගැරහිලි වලට ලක් වුණත් මම මේ රාජකාරියට කරන්නේ. තව එකක් කියන්නට ඕනේ. බොහෝ දෙනෙක් මේ කියපු කතාවත් එක්ක මට දැනුණු දෙයක් තමයි සීප්පුකුළම කෙනෙකුට උදව් කියලා මම නැවත වීඩියෝ එකක් දැම්මොත් සමහරට උදව් කරන්න බොහෝ පිරිස් උත්සාහ කරන්නේ නැති වේවි. එහෙම කරන්න එපා මගේ ආදරණීය හිතවතුනි. එහෙම කියන්නේ හේතුවක් ඇති නිසායි. අපි මාතෘකාවට බහිමු. මේ මියදුණු අලියා දැනට මාස 5කට විතර උඩදී මම වීඩියෝ එකක් දැම්මා. කකුලක් තුවාල වුණු වල් අලියෙකු කතා කරයි. එහෙම කියන්නේ හේතුව තමයි අලියා සම්බන්ධයෙන් සමහරට මම ඉල්ලීමක් කළා. බොහෝ දෙනෙක් වීඩියෝ එක බලන්නේ නැති වෙයි කියලා හිතාගෙන තමයි මේ අලියාගේ කතාව අලියා විසින්ම කියන විදිහට මම දැම්මේ. අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශය කියලා තමයි මම දැම්මේ. විශේෂයෙන්ම මම දැම්මේ මේ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු වේවා කියන මාතෘකාවත් එක්ක තමයි මම දැම්මේ. ඒ අහිංසක සතාට කතා කරන්න බැරි නිසා මගේ ආදරණීය හිතවතුනි. ඒ අහිංසක සතාට දැනුනේ වේදනාව පීඩනය කියාගන්න කිසිම දෙයක් බැරි නිසා හවුහරණක් නැති නිසා ඒ සතා කතා කරන විදිහට තමයි ඒ සතාට ඇතුණු පීඩනේ මට හදවතට දැනුන නිසායි ඒ සතා කතා කරපු විදිහට කතා කරනවා කියලා හිතාගෙන මම ඒ විදිහට මම වීඩියෝ එක දැම්මේ මගේ ආදරණීය හිතවතුනි. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් අහන්න සලස්වන්න. අනුරාධපුර සීප්පුකුළම මැදවැවේ ගැඹුරටම ගිහිල්ලා තුවාලා තියෙන මේ කකුල මඩි උබාගෙන හිටියේ වේදනාව දරා ගන්නම බැරි නිසායි. අනේ දෙයනේ නිලමැස්සන්ගේ කරදරෙන් නිදහස් වීමටයි. මිනිසුනේ මාව පන්නන්න එපා. මගේ වම් අතේ ලොකු තුවාලයක් තියෙනවා. බඩගින්න ඉවසන්නම බැරි තැනයි ඔයාලගේ හේනට පැන්නේ. මම දැන් ඉන්නේ අනුරාධපුර සීප්පුකුළම ඇතාවැටනව කියන ගමට අයත් කනදරාව වැවුරක් සිටියේ. තුවාලේ කුණු වෙලා පඩුව ගහලා මේ කනදරාව වැවුරක් සිටියම මම මැරිලා යාවි. කවුරුත් එන්නේ නෑනේ මාව බලන්න. ගම්වැදී ඉන්නකම් විශාල පිරිසක් මං ගැන හොයලා බැලුවා. මේ රක්ෂිතයට කියා විතරයි මං ගැන හොයලා බලන්න, මගේ තුවාල ගැන හොයලා බලන්න කිසිවෙක් නෑ. මනුස්සයෙකුට අසනීප වුණාම දානමය යනුවට කතා කරාම පළමුවෙන්ම අපේ වීඩියෝ එක සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. අපි අසරණ නෑ YouTube channel එක search කරලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ පළමුණු වීඩියෝ එක සඳහා මට මේ වීඩියෝ කරලා මට ගෙනලා දුන්නේ නිව්ටන් කියලා අයියා කෙනෙක්. ඒත් එක්කම ලහිරු කියලා මල්ලි කෙනෙක්. එයාගේ මුවින් පිටුණු වචනත් වලට අහුනේ ඇති. ඒ වගේම ගමේ විශාල පිරිසක් ඒ සතාට කිසිම හානියක් නොකර හිරිහැරයක් නොකර කරුණාවෙන් කතා කරලා තමයි ඉතින් පිටත් කෙරෙව්වේ. ඒ පිරිසත් මේ සීප්පුකුළම මේ ජීවත් වෙන ජනතාව මගේ ආදරණීය හිතවතුනි. එතනින් මම නැවතුනේ නැහැ. මොකද සතා කැලේට මේ ඇතුළු වුණා. නමුත් මට හිතුනේ මගේ හදවත මම මේ කියන්නේ, මට දැනුණු දේ මම මේ කියන්නේ, මගේ හදවත කියන කතාව මම මේ කියන්නේ. මට දැනුනේ සතා පව්. දැන් සතා කැලේට වෙලා සම්පූර්ණ සතායේ කකුල කුණු වෙලා සතා මිය දෙන්න පුළුවන් කිසි කෙනෙක් බලන්නේ නැහැ. කෙලින්ම කිව්වොත් වනජීව නිලධාරීන්වත් එතනින් එහාට වනජීව නිලධාරීන්වත් කිසිම සහයෝගයක් හම්බුන්නේ නැහැ ඒ මොහොතේ. ඒ කියන්නේ මම බයනතෝම කියනවා. මොකද මම ප්‍රායෝගිකව දැකපු නිසා මම මේක කියන්නේ. ඊට පස්සේ මට ගොඩක් දුක හිතුණා. ඊට පස්සේ මට හිතුණා කොහොම හරි කරලා මේක නැවත මේ රාජ්‍ය නිලධාරීන් දැනගන්න පරිසර හදන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේ සදා රජයත් වග කිය යුතුමයි.
ජනතාවට විතර අපි මේක ඇඟිලි දික් කරලා හරියන්නේ නැහැ. වනජීවි නිලධාරි වගේ කියන්නත් ඕනේ, මේ රජය වගේ කියන්නත් ඕනේ, ඒ වගේම මේ විනාශ කරපු මිනිසුනුත් වගේ කියන්නට ඕනේ. සියලු දෙනා මේ සිදුවීමට සියලු දෙනා වගේ කිය යුතුයි මගේ ආදරණීය හිතවතුනි. දෙවනුව මම වීඩියෝ එකක් දැම්මේ අලියාගේ තුවාලය දැකලා ඉකි ගගහ අඬන අසරණ ගොවියා කියලායි මම දැම්මේ. මොකද මට හේතු වුණේ මේ හරහා මේ අලියාට බෙහෙත් කරන පරිසරය හදන්න ඕනේ කියලා. ඉතින් මේ අවස්ථාවේ මේ මාමා ඉකි ගගහ අඬමින් කිව්වේ, මේ අම්මා අඬමින් කිව්වේ, පුතේ පුළුවන් නම් වීඩියෝ එකක් දාලා වනජීවි නිලධාරීන්ට කතා කරලා කොහොම හරි කතා කරලා කමන්නේ අපේ වත්තේ එයාලගේ බඩිනු තමයි ඉස්සලා කාලා තිබුණේ. අපේ වත්තේ අපිට කොච්චර විනාශයක් කරලා අපේ භෝග වලට කොච්චර විනාශයක් කරත් කමක් නැහැ. අපේ වත්තේ ගැට ගහලා තියන්න කියන්න පුතේ. අපි ඔක්කොම කණ්ඩ දෙන්න සතා සුව වෙනකන් වනජීවි නිලධාරීන්ට එලා බෙහෙත් කරන්න කියලා. ඒ කතාව මම වීඩියෝ එකක් විදිහට ඉදිරිපත් කරා මගේ ආදරණීය හිතවතුනි. මොකද මමත් සූදානම් වුණා වැඩේට. ඒත් එක්කම අපේ මුලින් දාපු වීඩියෝ එක බලපු පින්වන්ත අම්මා කෙනෙක් නුවර පැත්තේ කිව්වා පුතේ ලොකු දෙයක් ඒ දේ කරන්න මම ඉදිරිපත් වෙනවා දවස් ගානකට හරි කෑම කන්න මම ඔයාලට මම සල්ලි දාන්නම් කිව්වා. අම්මා කෙනෙක් මට ඉදිරිපත් වෙලා කිව්වේ ගමේ අවට වැසියන් කිව්වා හොඳ වැඩක් මේ කරන්නේ රෝහන් මල්ලි ඔයා පුළුවන් නම් වීඩියෝ එකක් දාලා ඒ දේ යොදවන්න අපි හැමෝම එක්ක අහුවෙලා කන්න දෙනවා කියලා කිව්වා. සතා සුව වෙනකම් මේ මියදුණු අලියා සුව වෙනකම් ඒ දේ කරෙත් මගේ ආදරණීය හිතවතුනි සීප්පුකුලම ජනතාව. මම මේ වීඩියෝ එක දැම්මේ මගේ මුළු හේනම විනාශ කළා. නමුත් අලියාගේ තුවාලය දැකලා ඉකි ගගහ අඬන ගොවියා කියලා මම දැම්මේ. අයියා අපේ වත්තේ බලින්ද. ඒක සක්කසලා බේච් කරලා. ඔයාලා බෙහෙත් ගෙනත් දෙන්න. නෑ අපි බෙහෙත් නෑනේ දෙන්නේ. ඒක නම නේ දැම්මේ. තාගෙන යන පප්පා ඉතලා දෙකනේ. ඉතින් කකුල අපලන් උස්සලා තියෙනවා කකුල දෙනවා. නේද? මම මේ අල්බෙටි දාන්න කියලා බලන්නේ නෑ. මෙහෙම නැමිලා තමක අත තියන්නේ. දෝජ ගහනකොට ඇත්තකින් කකුල ඇක්කෙනවා. මේක කරේ මේ අලියා. ඔව්. ඇවිල්ලා මේ වටි විනාශ කරනවා. වනජීවිගේ මාත්‍රය විදිහට මේ අලිය එක්ක අරන් යන්නේ නැත්නම් උන්ට වෙදකම් කරන්න. අලියා සුව කෙරුවත් අපිට මොනි හානි වෙන්නේ? දැන් අපි අක්කරයක් මේ කුඹුර කටවම අක්කර භාගයක්ම කනවා දැන්. කෑ ගහ එලවන්නේ. ඒක කමන්නේ නැහැ. සතෙක්නි අලියෙක් කියන්නේ නේද? ඔය දැන් අර තුවාල වෙලා ඉන්නේ. කොහොමද හිටියා නම් අපිට දෙන්න යන්න දෙයිද? නෑ. පොඩි ජීල් බෝලගේ දෙක බලාගෙන ඉන්න ටෝච් එක දිහා. ඒක දවු කාට කියන්න දෙයක් නේ වැඩි. කියන්න කෙනෙක් නෑනේ. ඉරසන්න. කීවට බඩකුත් නෑනේ. ඒකයි. හුලක් පත්තු කරාම මේ සාමාන්‍ය සතා යනවට කියන්නේ මුට එහෙමත් යන්න බැරි මේ වේදනාව වැඩි නිසා. පස්සෙන් ගිහින් බඩ දෙන්න. අපි හැමෝම එකම වෙලා මේ සතාට ආහාර සපයන්නම්. තව එකක් කියන්නට ඕනේ මේ සතා ගැට ගැහුවොත් කුඩා ළමුන් පවා අවට ගම්මද කුඩා ළමුන් පවා ඇවිල්ලා මේ සතාව බලාවි සතාගේ සුන්දරත්වය බලාවි. ඉතින් මගේ ආදරේ හිතවතුනි ඒ දෙවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක තමයි තාත්තාගේ කඳුළු වලට අම්මගේ ඉල්ලීමට සාධාරණයක් ඉටුණාද කියන කියමනත් එක්ක තමයි මම වීඩියෝ එකක් ඉදිරිපත් කරේ. ඒ තමයි අපේ ඉල්ලීමට සාධාරණයක් වශයෙන් වනජීවි නිලධාරීන් ඇවිල්ලා ඒ සතාට ප්‍රතිකාර කරපු අවස්ථාව. ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ වනජීවි නිලධාරීන් ඇවිල්ලා ප්‍රතිකාර කරන්නට ශනිකව මගේ කීම අහලා ආවා. මම සෑහෙන වෙසක් දැරුවා. මම විශාල කෝල් ප්‍රමාණයක් ගත්තා. ඉතින් මොකද ඒගොල්ලෝගේ රාජකාරී බහුලත්වයක් තමයි කිව්වේ. මොකද මේ ඒරියා එකට ඉන්නේ සම්පූර්ණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙක්ලු. ඒ නිසා එතන අපහසුතාවයකට ලක් වුණා ඒගොල්ලෝ. ඉතින් ඒත් එක්කම ආවා. ඉතින් මම තවත් අපේ සීප්පුකුලම ජනතාව වගේම දෙතුන් දිනක් එක්ක ගුණන් ගිහිල්ලා මම කැලේට ගිහිල්ලා මැදව කියන කැලේට මම ගිහිල්ලා වෛද්‍ය නිලධාරීන් එක්ක ගිහිල්ලා ඒ සතාට ප්‍රතිකාර කළා. ප්‍රතිඵල අපිට ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී දැක ගන්නට පුළුවන් වුණා. මාමගේ ඇස් වලින් ගලපු කඳුළු වලට සබදාම ආශිර්වාද කළා. ඒක පේන්නේ නේ නේද? අපි කීවට බෑනේ කොච්චරද? අම්මේ කියන තරම් යකා කලු නෑ අම්මේ. වැරදි කෝණයෙන් හැමදාම බැලුවොත් වෙන්නේ ඒ විදිහටමයි. උත්සාහය උනන්දුව කැපකිරීම තියෙනවා නම් මොනවද අපිට කරන්න බැරි? මගේ ආදරේ හිතවතුනි නරඹන්න වීඩියෝ. මේ වීඩියෝ එකේ මේ විස්තර යනකොට මට අතීතේ මතක් වුණා. මොකද අලියා පිඹ හිටපු ඉදේ මතක් වුණා. මගේ ආදරේ හිතවතුනි ඇත්තට මට දැන් මාර වේදනාවක් ඇති වුණා මේ මොහොතේ.
මේ මොහොතේ මේ කියනකොට මැනික කියලා කතාම තමයි කතා කරේ මේ මහත්තයා මේ වනජීවක මහත්තයා කතා කරේ මැනික කියලා සතාට කතා කරනකොට කන් දෙක හොලවනවා. ඉතින් ඒ අවස්ථාව දැන් මට අහුණාම සෑහෙන පීඩනයක් ඇති වුණා. දුකක් ඇති වුණා මේ සතා දැන් ජීවිතුන් අතර නැන්නේ කියලා. ඒ සියලුම දේවල් වලට මේ සීප්පුකුලම සමස්ත ජනතාව පලිනෑ මගේ ආදරණීය හිතවතුනි අපි සෑහෙන වේසක් දැරුවා සෑහෙන උත්සාහයක් දැරුවා මගේ ආදරණීය හිතවතුනි මේ සතාව රැක ගන්නට. තව දෙයක් කියන්නට ඕනේ මේ සිදුවීමේදී මේ සිදුවීමට අපි සියලු දෙනාම වගකිය යුතුයි කියලා මම වීඩියෝ එකක් දැම්මා. ඒකට හේතුව තමයි මට බොහෝ දෙනෙක් කමෙන්ට් දාලා තිබුණා. එතකොට පුලුස්සපු අය. එතකොට වනජීවී නිලධාරී මම නිශ්ශබ්ද හිටියා. ඒ හේතුව තමයි මම මේ වීඩියෝ එක දානවා කියලා මම තීරණය ඇතුව තමයි මම නිශ්ශබ්ද හිටියේ. මොකද එයාලගේ වැරද්දක් නෙමෙයි. ඉතින් මම ඒ සඳහා ඒක ගැළපෙන විදිහට තමයි මීයක් සම්බන්ධ කළා මම වීඩියෝ එකක් දැම්මේ. ඒකට මට අවස්ථාවක් සියදුනා මේ විශ්වේසින් මට අවස්ථාව සලස්වා දුන්නා. ඔක තමයි මේ විශේෂ ස්වභාවය. මම මේ අපේ කඩේ මී කුඩුවට මී අහුණා. මම අරගෙන ගිහිල්ලා ඈත කැලේකට රන් ගිහිල්ලා මීයව දැම්මා. ඒත් එක්ක මට සින්දුවකුත් මතක් වුණා. සින්දුවත් එක්කම තමයි වීඩියෝ එක දැම්මා. ගාදෙන හිතතුනි ඒ වීඩියෝ එකත් නරඹන්න කියලා මම තාමත් ආදරෙන් ඔයගොල්ලෝ සිල් දෙනාගේ මිල්ලා සිටිනවා. ඉතින් මම ඒ වීඩියෝ එක දාන්න හේතුව තමයි මීයා කියන්නේ සතෙක්, අලියා කියන්නේ සතෙක්. අපට පුළුවනි උපක්‍රමශීලීව සතාව නිදහස් කරන්න. මීයා ඔය කූඩුවේ නැතුව මීයුගුල්ලේ මීයාගේ ජීවිත අපි කොයිතරම් ප්‍රමාණයක් නැති කරනවද මගේ ආදෙන්නේ තොතුනි. ඒ ජීවිතයක් මේ අලියාගේ ජීවිතයක් අපේ ජීවිතයක්. අන්න උතරත් අපේ වැරද්දක් සිද්ධ වුණා. ඒ නිසායි විශාල පිරිසක් මේ සීප්පුණු ජනතාවට සාප කළේ. හොඳට මතක තියාගන්න. තවත් වැරද්දක් සිද්ධ වුණා. YouTube එකේ වීඩියෝ දාපු මහත්මයා, FB එකේ වීඩියෝ දාපු මහත්මයා අතිනුත් ලොකු වැරද්දක් සිද්ධ වුණා. එතුමා කිසිම දෙයක් නොදැන මෙතන උනේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව, මුලින් මොකද්ද උනේ කියලාවත් දන්නේ නැතුව, සීප්පුණු ජනතාව කොයි විදිහද අලියා ගැන බැලුවේ කියලාවත් හිතන්නේ නැතුව, දන්නේ නැතුව තමයි එකවරම FB එකට වීඩියෝ එක දැම්මේ. එතුමත් අතිනුත් ලොකු වැරද්දක් සිද්ධ වුණා. ඒ වැරද්දත් ලොකුවටම බලපෑවා මේ සිදුවීම් රාමුවට. ඒ වගේම වනජීවී නිලධාරීතුත් මේ සිදුවීමට විශේෂයෙන්ම වගකිය යුතුයි. තව එකක් කියනවා අපේ මේ පවතින රජය. දැන් මේ පවතින රජයත් මේ සිදුවීමට විශේෂයෙන්ම වගකිය යුතුයි කියලා මම තරයේ කියනවා. බය නැතුව කියනවා. ඒ කියන්නේ හේතුවක් තියෙනවා. හේතුව තමයි මම ඔය වීඩියෝ එකේ දැන් කිව්වේ. රාජ්‍ය නිලධාරීන්ට දැනගන්න මම වීඩියෝ එක හැමතැනම යවුවා. ඇයි එතකොට එදා බැරිුණු දේ සතා මියදුනට පස්සේ වැඩ දඩුවම් දීලා පලි අරගෙන වෛරී සිතින් මිනිසුන්ගෙන් පලි අරගෙන දඩුවම් දීලා ක්‍රෝධ කරලා ඊර්ෂ්‍යා කරලා තීරණ අරගෙන වැඩක් තියනවාද? එයා ජීවිතුන් අතර ඉන්නකොට තමයි අපි යාට ඕනේ පරිසරය අපි හදලා දෙන්නට ඕනේ. ඒ තිරසන් සතා කාට කියන්නද තේරෙන්නේ නැහැ. හවුවරණක් නැහනේ. මගේ ආදරණීය හිතවතුනි සතා මොනව කරන්නද දෙයියනේ. තුවාල සතාට කියන්න පුළුවන්ද මම කකුල තුවාලා තියෙන්නේ මාව බලාගෙන මම කකුල මට වේදනාව දරා ගන්න බෑ. මම කකුලේ පණුව ගලනවා. මම කකුලේ පණුව එනවා. මම කකුල පණුව වෙනකොට මගේ දඟලනවා. මම වැවට ගිහිල්ලා දවස් 2 3 කකුල ඔබාගෙන ඉන්න උගේ අර ඌට අර තිරසන සතාට තේරුණු ක්‍රමයට අපි බැලුවද කවුරුවත් හරියට බැලුවද අපි කවුරුවත්? ඔයාලා බැලුවද හරියට? දැන් අවසාන මොහොතේ මේ විදිහට හැසිරෙන එක සුදුසු නෑ. ඒකට වගකිය යුත්තේ ඉතින් රාජ්‍ය නිලධාරීන් තමයි. මොකද ඒක ක්‍රමානුකූලව නිවැරදිව ඉටු කළා නම් මේ සතා අදටත් ජීවිතුන් අතර ඉන්නවා මගේ ආදරණීය හිතවතුනි. ඉතින් මම කියන්නේ මෙච්චරයි. විශ්වාස කරන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ තුන මම කෙටියෙන් දැන් මේ වීඩියෝ තුන නරඹන්න. තහවුරු කරගන්න. මේ චෝදනා කරපු ඒ වගේම මේ සීප්පුකුණු ජනතාවට සාප කරපු මගේ ආදරණීය හිතවතුනි ඔයගොල්ලෝ වැරදි නෑ. ඔයගොල්ලෝ දුකට ඇතුණු වේදනාව නිසායි, ඇතුණු පීඩන නිසායි මේ සාප කිරීම කරේ. මොකද අහිංසක සතෙක්ගේ ජීවිතයක් නේ. මොකද ඒ වගේ සතෙක් පුරුස්සනවා දැක්කම පස්සේ කවුද දරාගෙන ඉන්නේ නේද? සතාට ඇවිදින්න බෑ. හිමින් තමයි ගියේ. සතාට ඇවිදින්න පුළුවන් වුණා නම් හයියත්තිය තිබ්බනම් පුච්චනකම් බලන් ඉන්නේ අපස්සට හැරිලා ඒ මිනිසුන්ව මරනවා. සතාගේ කකුල තුවාලලා විතරක් නෙමෙයි ගොඩක් පිළි වැදිලා තියෙන හැමතැනට වගේ සතාගේ කකුණු ගඳ ඇවිල්ලා තියෙන අය මොහොතේ බලන්න ගියපු කට්ටිය මම ගියේ නෑ බලන්න. මොකද පණ තියෙන වෙලාවට හයියත්තිය තියෙන වෙලාවට උදව් කරන්න බැරිව මිය දෙන්න පණ අදිනනට ගිහලා බලලා මොකටද මගේ ආදරණීය හිතවතුනි. එහෙම දෙයක් නේද සිද්ධ වුනේ. තවත් ඉල්ලීමක් කරනවා මගේ අපි අසරණ සමාජ සත්කාර සේවා යටතේ කරන මේ වැඩ කටයුතු වලදී සීප්පුකුළම ප්‍රදේශයේ ඉන්න කකුල් තුවාල වුණු සුසුන්නා කැඩුණු වයවර්ධ වුණ ආබාධිත වුණු හවුවරණක් නැති මිනිසෙක් ඇවිල්ලා මට මගෙන් උදව්වක් කියලාදී මම ඉල්ලන්නේ ඔබෙන් තමයි උදව්ව මගේ ආදරණීය හිතවතුනි.
ඒ කරන උදව්ව නවත්තන්න එපා මගේ ආදරණීය හිතවතුනි. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කරපු වරදට කිසිම හවුවරණක් නැතුව අලියා වගේ සුසුන්නා කැඩුණු බයවරුද වුණු ආබාධිත වුණු කිසිම කෙනෙක්ගෙන් සරණක් නැති නිවහනක් නැති කෙනෙක් උදව්වක් ඉල්ලුවන් පස්සේ සීප්පුකුලම් ප්‍රදේශයේ උදව් නොකර ඉන්න එපා මගේ ආදරණීය හිතවතුනි. මේ හදවතින් කියන්නේ සීප්පුකුලම විතරක් නෙමෙයි සමස්ත මේ ශ්‍රී ලංකා වාසී ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශෙම ජීවත් වෙන මිනිසුන් වෙනුවෙන් අපි වීඩියෝ දාන උදව් කරන්න. තනි පුද්ගලයෙක් බොහොම අමාරුවෙන් තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. යම් අපහසුතාව වෙන්න පුළුවන්, මගේ හැරීම් වෙන්න පුළුවන්, කල්යන්නට පුළුවනි. මට ඒ සඳහාද මට සමාව දීලා ආයෙත් සිටිනවා මට උදව් කරන ඔබ සියලු දෙනාගෙන්ම. මේ දේ කරන්නේ හැංගීමෙන් කරන වැඩක්. මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි. මේක මගේ ටාගට් එකක්. ඒ මොන මුදල් හම්බ කිරීමේ ටාගට් එකක් නෙමෙයි මගේ ආදරණීය හිතවතුනි. ඒක මේ විශ්වය දන්නවා. මේ සබහාදම දන්නවා මගේ ටාගට් එක මොකක්ද කියලා. ඒ ටාගට් එක මම සපුරා ගන්නවාමයි. ඒ පරමාර්ථයෙන් තමයි මම මේ channel එක පටන් අරන් අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කරන්නේ. අසරණ මිනිසුන් වෙනුවෙන් විතරක් නෙමෙයි මගේ මේ ආදරණීය අලි වගේ, තිරසම් මීයන් වගේ, කූඹින් වගේ, ගැඩවිල්ලන් වගේ, පණුවන් වගේ, ගෙම්බන් වගේ, ඉබ්බන් වගේ අහිංසක සතුන් වෙනුවෙන් මම කැප වෙනවා. මගේ ජීවිතේ උනත් මම කැප කරන්න ඒ සඳහා සූදානම්. ඉබ්බේ බේරන්න ගිහිල්ලා මගේ ජීවිතේ නැති වෙන්න ගිය අවස්ථාවක් තිබුණා. නමුත් ඒක සබාදාම රැකලා දුන්නා. ඇත්ත ඕකයි කතාව ඕකයි. මගේ ආදරණීය හිතවතුනි නැවත කියනවා සීප්පුකුලම ජනතාවට සාප කරන්න එපා. මමයි උන් ගැන දන්නේ. කැටියට හැම මාසෙකම රුපියල් 5000ක් විතර කැටියේ පිරෙනවා මගේ ආදරණීය හිතවතුනි. සීප්පුකුලම ජනතාවයි රුපියල් 5000 කැටියට දාන්නේ අහිංසක මිනිසුන්ට උදව් කරපන්. රුවන් අයියේ රුවන් මල්ලියේ පුතේ කියලා. එහෙම මිනිසුන්ට සාප කරන්න එපා. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කරපු වරදට සමස්තයටකින් පරිගන්න එපා. එක අලියෙක් වත්තකට පැනලා හේනකට පැනලා ගහක් කොලක් විනාශ කරා කියලා අනිත් අලියන්ගෙන් පරිගන්න එපා. එක රිලෙවෙක් ගහක ගෙඩියක් කඩාගෙන කෑවා කියලා අනිත් රිලව්ගෙන් පරිගන්න එපා. එක බල්ලෙක් මගේ හපාව කෑවා කියලා සමස්ත බල්ලන්ගෙන්ම පරිගන්න එපා. එක පූසෙක් මගේ හපා කෑවා කියලා සමස්ත පූසන්ගෙන්ම පරිගන්නට එපා. එක ලේනෙක් හපා කාලා පිට ගැස්මට විදින්න වෙලා ජල බීතිකාව හැදිලා මියදුනා කියලා සමස්ත මීයන්ගෙන් ලේනුන්ගෙන් පරිගන්නට එපා. ඔච්චර කියන්න තියෙන්නේ මට. ඌට වඩා කියන්න දෙයක් නැහැ. තව දෙයක් කියන්නට ඕනේ. ඔයගොල්ලෝ දෙයක් ඇති දීලා දාලා තිබුණා. අලියව මියදුනාට පස්සේ ඒ සතා වෙනුවෙන් පාංශු කුලයක් පවා දුන්නේ කපිල කියලා අයියා කෙනෙක්. ඉතින් ඒ සීප්පුකුලම ජීවත් වෙන මිනිස්සෙක් තමයි දේ කළේ. හොයලා බලලා සමාධියක් කරනවා නම් කරන්නට ඕනේ. අපි කළ යුත්තේ එයයි. දෙයක් හොයලා බලන්න අනිවාර්යෙන්ම. කවුද මහන්සිනේ කවුද කළේ මොකක්ද උනේ කියලා සුළුමුල හරියට හොයලා බලලා අපි දෙයක් කරා නම් ඒකේ වැදගත්කමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා මගේ ආදරණීය හිතවතුනි. සීප්පුකුලම ජනතාවට ශාප කරපු එක නම් සුදුසු නෑ කියලා මම කියන්නේ. ඒ උනේ ඕගොල්ලෝගේ නොදුනත් ඔක්කම නිසායි. හිත යටින් හිතන්න ඒ ශාපය නොවේවා කියලා. සීප්පුකුලම ජනතාවට මේ වගේ අසරණ සත්‍යෙක් පැමුණුනහම උන්ට මේ කලා වගේම යහපත් ක්‍රියාවන් කරන්න චිත්ත ධෛර්ය ශක්තිය මේ සීප්පුකුලම ජනතාවට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මම ඒ ඉල්ලීමින් ඔබ සියලු දෙනාගෙන්ම අදට සමුගන්නවා මගේ ආදරණීය හිතවතුනි. ඔබ සියලු දෙනාටම සුබම සුවදසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.